ආයුබෝවන්. කාන්තා සෞඛ්‍ය ගැන කතා කරන රජක වුමෙන්ස් හෙල්ත් YouTube නාලිකාවේ දෙවැනි පොඩ්කාස්ට් එකටයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. අද මාතෘකාවට යන්න කලින් මම හිතුවා රජෙක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. රජෙක් කියන්නේ කාන්තාවන්ගේ නාරි වේද සෞඛ්‍ය ගැන කැප වෙලා වැඩ කරන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක්. සාමාන්‍ය පරීක්ෂණවල ඉඳලා නවීන ලැප්‍රොස්කෝපි, හිස්ටරොස්කෝපි පරීක්ෂණ දක්වා ගුණාත්මක සහ විශ්වාසවන්ත සේවාවක් ලබා දීම තමයි රජෙක් අරමුණ. බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට රජෙක් ගැන වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් www.rajak.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසලා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. මේ පළවෙනි පොඩ්කාස්ට් එකෙන් කතා කරා ඔසව් වීම ගැන. එතනදි මතුවන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ඔසව් වීමත් එක්ක එන අධික වේදනාව. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ඔසව් වීමත් එක්ක එන අධික වේදනාව පිටිපස්සේ හැංගිලා තියෙන පුළුවන් රෝගී තත්ත්වයක් ගැන. ඒ තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය, ඒ වගේම රජරට වෛද්‍ය පීඨයේ ලැප්‍රොස්කෝපි සත්කම් පිළිබඳ මහාචාර්ය කුමාර දිසානායක වෛද්‍යතුමා. මහාචාර්යතුමනි, ඔබ අපේ නාලිකාවට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මහාචාර්යතුමනි, අපි මාතෘකාවටම කෙලින්ම යමු. මොකක්ද මහාචාර්යතුමනි මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියලා කියන්නේ? මේ රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධාන ලක්ෂණ මොනවාද? සමහරවිට මම හිතන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය අපි සිලෙක්ට් කරගත්ත එක මම හිතන්නේ ඉතාමත්ම හොඳ ටොපික් එකක්. හේතුව ඉතාමත්ම බහුලයි මේ කන්ඩිෂන් එක. සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන්ට තමයි තියෙන්නේ. යම් කිසි කාන්තාවක් වැඩි විට පත් වෙච්ච වෙලාවෙ ඉඳලා ආර්ථව චක්‍රේ නවතින තාක්කල් මේ තත්ත්වය තියෙනවා. සාමාන්‍ය අවුරුදු අපි වැඩි විට පත් වීම අවුරුදු 10 12 කාලේ පටන්ගෙන අවුරුදු 50 51 52 වගේ කාලේ වෙනකම්ම ආර්ථව චක්‍රය හැදෙන තාක්කල් තියෙන ප්‍රශ්නයක් තමයි මේ එන්ඩොමෙට්‍රියෝසිස්. අපි සාමාන්‍ය ජනතාව අතර පොපියුලේෂන් එකේ ගත්තොත් 10% මේක තියෙනවා. එතකොට එහෙම නැතුව අපි ගත්තොත් දරුවන් නැති කාන්තාවන් 100ක් ගත්තොත් ඒගොල්ලොන්ගේ 50%ක් තියෙනවා. ඒකින්ද මේක දරුපල නොලැබීමේ ප්‍රධාන හේතුවක්. ඒකින්ද ඉතාමත්ම කාලෝචිත සහ අපේ ජනතාවට තිබිය අත්‍යවශ්‍යම දැනුමක් තියෙන්න ඕන රෝගයක් තමයි මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ ඇත්තටම මේ යම් කිසි කාන්තාවගේ ආර්ථව චක්‍රය හැදෙන්න පටන් ගත්තට පස්සේ මේකට විශේෂිත මේ හේතුව හින්දා මෙහෙම හැදෙනවයි කියලා නැහැ. මේකට හේතු ගොඩාක් තියෙනවා. ජාන සම්බන්ධතා, ජානමය හේතු. එතකොට ඒ සාමාන්‍යයෙන් තවත් තීරියක් තියෙනවා එළියට ගලන රුධිරය ඇතුළට ගැලීම, වැලෝපීන ලහක. ඒ වගේ විවිධාකාර හේතු ගොඩක් තියෙනවා. ඒ ගොඩක් අපි එකට කියන්නේ මල්ටි ෆැක්ටෝරියල් කියලා. කියන්නේ හේතු ගොඩකින් එන ඩිසීස් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඒකට මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන්නේ අපි අහලා ඇති එන්ඩොමෙට්‍රියම් කියලා පටකයක් තියෙනවා. අපි සිංහලෙන් එන්ඩොමෙට්‍රියම් කියලා කියන්නේ ගර්භාෂය ඇතුලේ බිත්තිය විතරයි ඒක නෝමලි ආස්තරණය විදිහට තමයි ඒක එන්ඩොමෙට්‍රියම් තියෙන්නේ. හැබැයි මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන අසනීපෙදී ඒ එන්ඩොමෙට්‍රියම් කියන පටකය ගර්භාෂයෙන් පිටත වෙනස් තැන්වල තැන්පත් වෙනවා. ඒ තැන්පත් වීමට තමයි අර විවිධ හේතු තියෙන්නේ. මම අර කිව්වේ මේ ආපස්සට යනවා කියලා. ආර්ථව චක්‍රයේදී ලේලියට එනවා වගේ ඇතුළට යනවා. ඒ වගේ තියරිස් ගොඩක් තියෙනවා. සමහර තියරිස් වල කියනවා ලේ හරහා යනවා කියලා. සමහර තියරිස් වල කියනවා ඒක එක තැන් වලින් ඒකම හැදෙනවා කියලා. ඒක ගොඩක් තියරි තියෙනවා. අපිට දැන් අපි රෝගීන්ගේ පැත්තෙන් ගත්තොත් ඒ හැදෙන විදිහ එච්චර වැදගත් නැහැ. හැදුනට පස්සේ වෙන දේවල් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට මේ ඒ වගේ විවිධ තියෙනවා. එතකොට විවිධාකාර හේතු තියෙනවා. ඒතර මේකෙදි වෙන්නේ එන්ඩොමෙට්‍රියම් කියන පටකය ඩිම්බකෝෂ, පැලෝපියන නාල, උදර කුහරය, ඊට පස්සේ සමහර අයගේ මේ වෙන ඇඟේ දුර ස්ථානවල, ඒ කියන්නේ ශ්‍රෝණියෙන් පිට ස්ථානවල පවා තැන්පත් වීම තමයි මේකට හේතුව. එතකොට දැන් මේගොල්ලොන්ට ප්‍රධාන වශයෙන් වෙන්නේ යම්කිසි කාන්තාවගේ පීරියඩ්ස් හැදෙනකොට ඉතාමත්ම වේදනාවක් එනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ secondary dysmenorrhea කියලා. මේක අර මේ යම්කිසි ගැහණු දරුවෙක් වැඩි වියට පත් වෙච්ච දවසේ ඉඳන් තියෙන යම්කිසි සුළු කැක්කුම නෙවෙයි.
ඊට පසු කාලයක අවුරුදු කීපයකට පස්සේ එන ඉතාමත්ම දරුණු දෙවෙනියට එන අර තිබ්බ එක නෙමෙයි ඒකට වැඩිපුර එන කැක්කුමක් තමයි සාමාන්‍ය එන්ඩෝමෙට්‍රියෝසිස් ප්‍රධාන ලක්ෂණය. ඊට අමතරව සමහර කාන්තාවට දරුපල නොලැබීමටත් මේක ප්‍රධාන හේතුවක්. තව සමහර අයට ලිංගික සම්බන්ධතාවලදී ඉතාමත්ම දරුණු කැක්කුමක් එනවා ඒකත් තවත් හේතුවක්. ඒ විතරක් නෙවෙයි සමහර කලාතුරකින් එන අවස්ථා තියෙනවා පීරියඩ් දවස් වලට යම්කිසි කාන්තාවක් මුත්‍රා පාස් කරනකොට මුත්‍රා රතු පාටයි. ඒ කියන්නේ බ්ලැඩර් එක ඇතුලේ මුත්‍රාශය ඇතුලේ එන්ඩෝමෙට්‍රියම හැදිලා. ඒක තව එක විදිහක්. ඒ වගේම ඒ වගේ ආර්තව චක්‍රයේ දවසට අපි වැසිකිලි යෑමේදී ලේ වගේ යනවා. ඒකත් එක හේතුවක්. ඒ වගේ විවිධාකාරව එන ඊටාත්ම දැනගත යුතුම ජනතාව අතර කාන්තාවන් අතර බහුලව තියෙන දෙයක් තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා කියන්නේ. මං හිතන්නේ උත්තරේ පැහැදිලි හොඳයි. ඔව් මහාචාර්යතුමනි පැහැදිලි. මං හිතනවා බලන් ඉන්න කාන්තාවන්ටත් මේ ගැන අහද්දි පොඩි හරි චකිතයක් එන්න ඇති කියලා. ඉතින් මහාචාර්යතුමනි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය කාන්තාවක් කොහොමද Tamanට තියනවා කියලා හඳුනගන්නේ? මොනවාද මේ රෝගී තත්ත්වයේ තියෙන ලක්ෂණ? අපි ගොඩක් වෙලාවට හිතනවා මේ පීරියඩ්ස් හැදුනහම එන වේදනාව ඇත්තටම සාමාන්‍යයි කියලා. මොකක්ද මහාචාර්යතුමනි මේ රෝගී තත්ත්වයේ තියෙන ලක්ෂණ? ඔය සමාධි මම දැන් ඉස්සෙල්ලා උත්තරෙත් මම යම් කිසි කොටසක් කිව්වා. දැන් එතකොට දැන් අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන මේ ආර්තව චක්‍රයේදී මාසික සුද්ධ වීමේදී ලේ රුධිර වහනයේදී ඇතිවන කැක්කුම හැම විටම නෝමල් නැහැ කියන එක. ඒක එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වය විය හැකියි. එතකොට සාමාන්‍ය කැක්කුමක් රුධිර වහනයේදී ආර්තව චක්‍රයේ රුධිර වහනයේදී සාමාන්‍ය කැක්කුමක් ගොඩක් අයට තියෙනවා. අඩු ගානේ පැන්ඩෝල් දෙකක් වගේ බොන්න හරි යම්කිසි අපස්ථාවයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ කියන එක ඊට වඩා ටිකක් වෙනස්. මේ කියන එක ඊට වඩා ටිකක් වෙනස්. ඒගොල්ලොන්ගේ ආර්තව චක්‍රයේදී රුධිර වහනයේදී ඉතාමත්ම දරුණු කැක්කුමක් එනවා. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. එතකොට ඊට අමතරව යටිබඩේ කැක්කුම ඒ වගේ විශාල කැක්කුමක් එනවා. ඊට අමතරව මම කිව්වා දරුපල නැති අයගේ මේක එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය ගොඩක් අයට තියෙනවා. ඒකට ඒගොල්ලෝ සමහර ලාවට ඒ තියෙන කැක්කුම අමතක කරලා දාලා වෙන්න පුළුවන්. ඒකට දරුපල නොලැබෙච්ච අයටත් තියෙනවා. එතකොට ලිංගික සම්බන්ධතාවවලදී කැක්කුමක් එනවා. ඉතාමත්ම දරුණු කැක්කුමක්. මම අර කිව්වා සමහර අයගේ ආර්තව චක්‍රයේ මාසුද්ධිය හැදිච්ච දවස්වලට මුත්‍රා එක්ක ලේ යෑම, ගුද මාර්ගයේ පැත්තෙන් ලේ යෑම, තවත් සමහර කණ්ඩායමක් ඉන්නවා මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එක තවත් එහාට යනවා. අපි කලින් සිසේරියන් සැත්කමක් කරපු අම්මා කෙනෙක්ගේ ඒ කට් එකෙත් අපිට එන්ඩෝමෙට්‍රියෝසිස් ඒ පටක තැන්පත් වෙලා ස්කා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා එකකුත් එන්න පුළුවන්. ඊට සමහර අය ඉන්නවා අම්බිලයිකස් එක. අපි පෙකනිය කියලා කියන්නේ එතනත් ඩිපොසිට් එකක් තැන්පත් වුණොත් එතනින් පීරියඩ් එක හැදිච්ච දවසට එතනින් රුධිර වහනයකුත් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයි. ඒ වගේ ඔය කියන විදිහේ දේවල් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ සමහර කණ්ඩායමක් ඉන්න සමහර කාන්තාවන් ඉන්න ඒගොල්ලොන්ට මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. රෝග ලක්ෂණ ඉතාමත්ම සාමාන්‍යයි. ඒගොල්ලෝ සාමාන්‍ය පීරියඩ් එකක් හැදෙනවා, සාමාන්‍ය කැක්කුමක් තියෙනවා. හැබැයි අපි පරීක්ෂණ කරොත් එහෙම ළමයි බබාලා නැති ප්‍රශ්නයකට වගේ පරීක්ෂණ කරද්දී ඒගොල්ලෝගේ සම්පූර්ණයෙන්ම එන්ඩෝමෙට්‍රියෝසිස් හැදිලා සෝනි කුහරය තුළ තියෙන අපේ සාමාන්‍ය නෝමල් තියෙන ගර්භාෂය ඩිම්බකෝෂ පැලෝපිනාලේ ඔක්කොම ඉතාමත්ම නරක ආකාරයට මේ එකිනෙක ඇලිලා අපි කියන ෆයිබ්‍රෝසිස් වෙනවා කියලා. ඒ වගේ එකට ඇලිලා ඔක්කොම ඉතාමත්ම නරක තත්ත්වයට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මතක තියාගන්න සමහර අය ඉන්නවා එහෙම කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් එන්ඩෝමෙට්‍රියෝසිස් ඉන්නවා. ඒත් ඔය රෝග ලක්ෂණ තියෙන අය නැති අය ඔක්කොම විදිහට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන අසනීපේ හම්බ වෙනවා. එතකොට ඔය වගේ පරාසයක් තමයි මේ රෝගයට තියෙන්නේ. ඔව් මහාචාර්යතුමනි, මේ තරම් බරපතල තත්ත්වයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු මොනවද මහාචාර්යතුමනි? ඒ කියන්නේ මොන වගේ අයටද මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ? සමාධි දැන් අපි මේකට අවදානම් වැඩි කවුද කියලා ඇහුවොත් එහෙම ඒකට උත්තරේ තමයි යම්කිසි කාන්තාවක් ගැහණු දරුවෙක් වැඩි වියටපත් වූ දවසේ ඉඳන් ආර්තව හරණය කියන්නේ ඒක මාසුද්ධියම නවත්වීම දක්වා ඒ කාලය තුල සෑම කාන්තාවක්ම මේකට මේ අවදානම් කණ්ඩායමට වැටෙනවා. අනිත් එක තමයි මේක
ඔසප් චක්‍රයේ සිද්ධ වීම කියන එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. මොකද මම අර තියරියෙන් කිව්වේ පීරියඩ් එක හැදුනම රුධිර වහනයක් ඇතුළට වුණාම තමයි මේක වෙන්නේ කියලා. එතකොට අපි අනිත් පැත්තට හිටියොත් යම්කිසි කාන්තාවක්ගේ ආර්තව චක්‍රය ඔසප් වීම නිතරම සිද්ධ වෙනවා නම් ළඟින් ළඟ සිද්ධ වෙනවා නම් ඒ කාලය ගොඩක් වැඩි නම් උදාහරණයක් විදිහට අපි දන්නවා යම්කිසි කාන්තාවක් ගර්භණී භාවයකට පත් වුනේ නැත්නම් ඒගොල්ලොන්ගේ මුළු ජීවිත කාලයම ඔසප් චක්‍රය සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ අයට දැන් ඒ වගේ අයට නිතරම ඔසප් චක්‍රය හැම ජීවිතේ අවුරුද්දේ හැම මාසකම ඔසප් චක්‍රය සිද්ධ වෙන අයට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි හිතුවොත් සැත්කමක් කළා කාන්තාවගේ ගර්භාෂය කපලා ගර්භාෂය ගෙඩියක් අයින් කරලා ඒ වගේ දෙයක් කරොත් ඒ එන්ඩෝමෙට්‍රියම් කියන පටකේ වෙනත් තැන් වලට මාරු වෙන්න පුළුවන් ඒ අපි කරන ඔපරේෂන් එකකින්. ඒ වගේ කාන්තාවන්ටත් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධානම දේ තමයි මාස් සුද්ධ වීම ඔසප් චක්‍රය ඇතිවීම. ඒකට ඔසප් චක්‍රය වැඩිපුර සිද්ධ වෙන සෑම කෙනෙක්ටම මේකේ අවදානම ටිකක් වැඩියෙන් තියෙනවා. මම පෞද්ගලිකව අහලා තියෙනවා මහාචාර්යතුමනි මේ රෝගී තත්ත්වය ඇත්තටම පිළිකා තත්ත්වයක් කියලා. සමහරු කියනවා මේ පිළිකා තත්ත්වයක් තරම් භයානක රෝගී තත්ත්වයක් කියලා. ඇත්තටම මහාචාර්යතුමනි මේ රෝගී තත්ත්වය පිළිකා තත්ත්වයක් තරම් භයානක රෝගී තත්ත්වයක්ද? සමහරවිට දැන් පිළිකාවක් නෙවෙයි ඇත්තටම. මම හැබැයි කියපු මේකට එකඟ වෙනවා. මොකද ඇත්තටම පිළිකාවක් තරම්ම මේක නරක රෝගයක්. මොකද මේකෙන් ඇතිවන ඉෆෙක්ට්ස් බලපෑම ඉතාමත්ම දරුණුයි. මේක ඇත්තටම පිළිකා තත්ත්වයක් නෙවෙයි. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ අපි කියන්නේ බිනයින් කන්ඩිෂන් එකක්. ඒක පිළිකා නොවන තත්ත්වයක්. ඊට අමතරව මේකේ අපි තියරි එක මේ සම්බන්ධ දන්න දේවල් කතා කරොත් එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන අයට ඩිම්බකෝෂයේ පිළිකාවත් එක්ක යම්කිසි සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ අසනීපේ තනියෙන් ගත්තොත් පිළිකාවක් නෙමෙයි. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ වුණාට මේක පිළිකාවක් නොවුණාට පිළිකාවක් කියන්නේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් එක තැනක හැදිලා තව තැනකට පැතිරිලා පෙනහළු වලට ගිහිල්ලා මොළයට ගිහිල්ලා අක්මාවට ගිහිල්ලා එහෙම යන එකක් නේ. මේක එහෙම එකක් නෑ. හැබැයි මේක ලෝකලි ඉන්වේසිව්. ඒ කියන්නේ අපි ගර්භාෂ කුහරය ඇතුලේ එතන පැතිරි අර ඒ මාසුද්දීම හැදෙන චක්‍ර ගාන වැඩිවීමත් එක්ක එතන අර ඉන්ෆ්ලමේටරි රියැක්ෂන් කියලා අර නිකන් එතන යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක අවයවයකට ඇලීම, අවයව ෆයිබ්‍රෝසිස් කියලා ඝන වීම, ඒ වගේ ඔක්කොම ඒ ස්ට්‍රක්චර් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකින්ද තමයි මේක මේ දරුණු රෝගයක් විදිහට සලකන්නේ. පැලෝපීනාල, ඩිම්බකෝෂ, ගර්භාෂය ඔක්කොම ඇල්ලලා ඉතාමත්ම දරුණු තැනකට යන්න පුළුවන්. මේ පිළිකාවක් නොවුනට ඉතාමත්ම නරක බලපෑම් ඇති කරනවා කාන්තාවන්ට. සමහර කාන්තාවන් අවසානයේ දීර්ඝකාලීන ඉතාමත්ම අධික වේදනාවකට පවා යන්න පුළුවන්. ඒකට කියන්නේ ක්‍රොනික් පෙල්වික් පේන් කියලා. දැන් මේ වගේ අධික වේදනාවක් යම්කිසි කාන්තාවකට බැරි වෙලා හරි එන්ඩෝමෙට්‍රියෝසිස් ඉඳ ඇති වුණාට පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ මානසිකවත් වෙලා අන්තිමට ડિප්‍රෙෂන් වගේ ගිහිල්ලා මානසික රෝග මට්ටමටම ගිහිල්ලා තමයි නවතින්නේ. පිළිකාවක් නොවුණාට ඉතාමත්ම දරුණු තත්ත්වයක්. ඔව් මහාචාර්යතුමනි, දැන් කෙනෙකුට මේ රෝගී තත්ත්වය තියෙනවා නම් වෛද්‍යවරයෙක් කොහොමද මේ රෝගී තත්ත්වය නිශ්චිතවම හඳුනාගන්නේ? සමහර දැන් රෝග ලක්ෂණ වලින් තමයි අපි ඉස්සෙල්ලාම යන්නේ. යම්කිසි කාන්තාවක් මං කිව්ව විදිහේ කැක්කුම, එතකොට ලිංගික සම්බන්ධතාවලදී කැක්කුම, ඊට පස්සේ දරුපල නොලැබීම, මුත්‍රා එක්ක ලේ යෑම, එහෙම නැත්නම් අපි අම්බිලිකස් පෙකණියෙන් ලේ ගැලීම, පීරියඩ් දවස් වලට යම්කිසි බුදු මාර්ගයෙන් රුධිර වහනයක් වීම, ඒ වගේ රෝග ලක්ෂණත් එක්ක අපි ඉස්සෙල්ලාම බලන්න ඕන රෝගියාගේ තත්ත්වය. ඒකත් එක්ක අපි සාමාන්‍ය රෝගියෙක් ආවම රෝග පරීක්ෂාවකට ලක් කරනවා. එතකොට රෝග පරීක්ෂාවේදී අපිට දැනගන්න පුළුවන් සමහර විට අපිට ඩිම්බකෝෂ වල එන්ඩෝමෙට්‍රියෝසිස් ඉඳ හැදිවන ගෙඩි, ඒවට කියන්නේ එන්ඩෝමෙට්‍රියෝමා කියලා. එන්ඩෝමෙට්‍රියෝමා කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වයේ හැදිවන ඩිම්බකෝෂ ගෙඩි. ඒ ගෙඩි අපිට බඩ අල්ලද්දී අතට අහු වෙනවා. අතට අහු වෙනවා. සාමාන්‍යයෙන් අපි බඩ අල්ලලා චෙක් කරනකොට අපි සමහර දැකලා ඇති අපි කාන්තාවක් ගර්භණී භාවයට පත් වෙලාම අපි බඩ අල්ලලා චෙක් කරනවා ගර්භාෂයේ සති 12 සයිස් එකද 14 සයිස් එකද 18 සයිස් එකද එහෙම චෙක් කරනවා. අන්න ඒ වගේ ගෙඩි තියෙනවා බඩ ඇතුලේ. බඩ ඇතුලේ. ඒකට අපි බඩ අල්ලද්දිම අපිට ගෙඩි අහු වෙනවා.
ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපිට යෝනි පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන්. ඒ පරීක්ෂා කරලා බලනකොටත් අපිට ඒ එන්ඩෝමෙට්‍රියල් පටකයේ රතු පාට ඒ එන්ඩෝමෙට්‍රියම් පටකය යෝනි මාර්ගයේ ගැප් ගියලේ තැන්පත් වෙච්ච අවස්ථා තියෙනවා. ඊට අමතරව අපි නාරිවේද පරීක්ෂණයක් කරොත් එහෙම අපිට ඒ අතටත් අල්ලගන්න පුළුවන් මේ ගර්භාෂයේ අවට ගෙඩි තියෙනවද, ගර්භාෂයේ චලනය වීම සීමා වෙලා තියෙනවද, ඒ වගේ දේවල් අපිට අල්ලගන්න පුළුවන්. දැන් ඊට අමතරව අපි ළඟ තියෙනවා ස්කෑන් එකක්. අපි සමහරලාවට යෝනි මාර්ගයේ පැත්තෙන් ස්කෑන් කරන එකට කියන ට්‍රාන්ස්වැජනල් ස්කෑන්. ඒ කියන්නේ අපිට යෝනි මාර්ගයේ පැත්තෙන් ස්කෑන් එකක් කරන්න හැකියාව තියෙනවා නම් ඒ කාන්තාව කියන්නේ මෙරිකල්ලා හිටපු කාන්තාවක් නම් අපිට ඒ පැත්තෙන් ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් බඩ හරහා ස්කෑන් කරලා උදරය හරහා ස්කෑන් කරලා බලන්න පුළුවන්. ඒ වයින් අපිට එන්ඩෝමෙට්‍රියෝම ගෙඩි අඳුන ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම එන්ඩෝමෙට්‍රියෝසිස් ಜಾති තුනක් තියෙනවා. ඩීප් එන්ඩෝමෙට්‍රියෝසිස්, සුපර්ෆිෂල් එන්ඩෝමෙට්‍රියෝසිස්, එන්ඩෝමෙට්‍රියෝමා කියලා. ඒකට ඔය තුනෙන් ඩීප් එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එකයි ගෙඩි තමයි අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ ස්කෑන් වලින්. තව එන්ඩෝමෙට්‍රියෝසිස් ಜಾතියක් තියෙනවා සුපර්ෆිෂල් කියලා. ඒක අඳුන ගන්න බෑ. එතකොට ඒක අඳුන ගන්න තමයි අපි ලැපරොස්කෝපි වලට අවසානයේ යන්නේ. ලැපරොස්කෝපි කියන්නේ කැමරාවක් බඩ ඇතුළට දාලා අපි කෙලින්ම බඩ ඇතුළ බලනකොට එතකොට අර තියෙන එන්ඩෝමෙට්‍රියෝසිස් ಜಾති ටික අපිට දැනගන්න පුළුවන්. එතකොට ඔය ක්‍රම වලින් තමයි රෝගීගේ ඉතිහාසය, රෝග හිස්ටරි එක, රෝගී පරීක්ෂාව, ස්කෑන්, ලැපරොස්කෝපි ඔය ಜಾති 4ක් තියෙන අපිට ලෙඩ අඳුන ගන්න. මේක පළපුරුදු නාරිවේද වෛද්‍යවරයෙකුට අඳුනා ගැනීමේ ලොකු ගැටලුවක් නෑ. රෝගිය අපි ළඟට එන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආවොත් ප්‍රශ්නයක් නෑ අපි මේක අඳුන ගන්න. ඔව් මහාචාර්යතුමනි. මේ රෝගී තත්ත්වය හඳුනාගත්තට පස්සේ මොන වගේ ප්‍රතිකාරකමද තියෙන්නේ මහාචාර්යතුමනි? ඒ කියන්නේ මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් තත්ත්වයක්ද? සමාධි ඒකටත් කෙටි උත්තරයක් ඇත්තටම නෑ. යම් කිසි කාන්තාවකට එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා අඳුනගත්තම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කාන්තාවක් අපි ළඟට එන්නේ ඇයි කියන කාරණාවෙන් තමයි අපි පටන් ගන්නෙ. ඒකට යම්කිසි කාන්තාවක් එන්න පුළුවන්. අපි හිතමු අවුරුදු කසාද බැඳපු නැති unmarried ගර්ල් කෙනෙක් එනවා අවුරුදු 20 ගණන් වල වගේ ගෑනු ළමෙක් එනවා. එයාට දරුවෝ හැදීමේ බලාපොරොත්තුවක් නැහැ, වෙන විශේෂ දෙයක් නැහැ. එතකොට ඒ වගේ ගෑනු ළමෙක් ආවොත් අපි ළඟට එයාට ප්‍රතිකාර කරන විදිහයි අවුරුදු 45ක් 50ක් ගිය කාන්තාවක් එනවා. එයාට ප්‍රතිකාරන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට අපි රෝගී කාන්තාවට තියෙන දරුපල නැති ප්‍රශ්නේද, නැත්නම් එයාට කැක්කුම තියෙන එකද, එහෙම නැත්නම් ලිංගික සංසර්ගයේදී තියෙන ප්‍රශ්නේද, ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ මොකක්ද එයාට ඕන ට්‍රීට්මන්ට් එක කියලා. එතකොට මම උදාහරණ එක දෙකක් කියන්නම්. අපි හිතමු අපි අවුරුදු 22ක 24ක වගේ කාන්තාවක් ආවොත් එම කාන්තාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කැක්කුම නම් පීරියඩ් එක හැදෙනකොට ඇතිවන ඉතාමත්ම ඉවසන්න බැරි කැක්කුම නම් දරුවන් හැදීමේ තාම අවස්ථාවක් අවශ්‍ය නැත්නම් අපි ස්කෑන් කරලා අපි පරීක්ෂා කරලා බලලා ස්කෑන් කරලා බලලා ගෙඩි හැදිලා තියෙනවද කියලා බලනවා. ගෙඩි තිබුණොත් නම් අයින් කරන්න වෙනවා. ගෙඩිත් පොඩි මේ වුණා ටික ලොකු ගෙඩියක් තිබුණොත් අපි අයින් කරනවා. මොකද ඒවා තවත් ලොකු වෙන හින්දා. එහෙම නැත්නම් අපිට එවන් කාන්තාවකගේ මාසුද්දීම නතර කරන එක තමයි මේකේ උත්තරේ. ඒ කියන්නේ අපි එතකොට උපත් පාලන පෙති හෝ වෙන හෝමෝන පෙත්තකින් අපිට පුළුවන් පීරියඩ් එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියන්න. නවත්තලා තියලා එම කාන්තාව එම දරුවා යම් කිසි දවසක කසාද බැඳලා දරුවෙක් හදන කාලෙ වෙද්දී අපි ඒක නවත්තලා අපි වෙන විදිහේ ට්‍රීට්මන්ට් එකකට යනවා. එතකොට ඒක විදිහක්. එතකොට අපි හිතමු තව කාන්තාවක් ඉන්නවා දරුපල හැදීමට බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් ගෙඩිත් තියෙනවා. එතකොට අපි ඒ වගේ අයට ඒ ගෙඩි ඉතාමත්ම පොඩි නම් අපි ඒගොල්ලන්ට කියනවා දරුවෙක් හදන්න කියලා. මොකද දරුවෙක් හැදීමත් මේකේ යම්කිසි මට්ටමක ප්‍රතිකාර ක්‍රමයක්. මොකද දරුවෙක් හැදුවොත් අවුරුදු 2ක විතර කාලයකට ඒ කාන්තාවට මාසුද්දීම හැදෙන්නේ. ඒතකොට ඒ රෝගී තත්ත්වය යට යනවා. විශේෂයෙන්ම එන්ඩෝමෙට්‍රියෝමා කියන ගෙඩි ඉතාමත්ම පුංචි නම් අපිට මේ ඒක අයින් කිරීම ඉවත් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දරුවෙක් හදලා එයාගේ ෆැමිලි එක කම්ප්ලීට් කරගන්න දෙන එක තමයි එක විදිහක්. එහෙම නැත්නම් ගෙඩි තිබුණොත් අපි ඒ ගෙඩි ඉවත් කරනවා. ඒතකොට ගොඩක් වෙලාවට අපිට ගෙඩියක් තිබුණොත් අපි ගොඩක් වෙලාවට
ලැපරොස්කෝපි සැත්කමක් මගින් ගෙඩියත් අයින් කරලා පැලෝපීනාලත් චෙක් කරලා ඒ ඔක්කොම එකට එකතු කරලා තමයි අපි ඕවරෝල් ඇප්‍රෝච් එකක් තමයි යන්නේ ට්‍රීට්මන්ට් කිරීමේදී. එතකොට අපි ළඟට එන කාන්තාව දරුපල්ල නොලැබෙ හින්දාවොත් අපි ලොකු ගෙඩියක් තිබ්බොත් මුලින්ම අයින් කරලා පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි මාස 3ක් විතර දරුපල්ල නොලැබීමට බෙහෙත් කරලා ඒත් හරියන්නේ නැත්නම් අපි කැමරාව දාලා චෙක් කරලා බලන පැලෝපීනාල හොඳද කියලා. එතකොට තමයි අපිට සමහරට එන්ඩෝමෙට්‍රියෝසිස් එක අහුවෙන්නේ. එතකොට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් එකට තියෙන පළවෙනි හොඳම ප්‍රතිකාර ක්‍රමය තමයි මම කියුවේ ඔපරේෂන් පැත්තෙන් ලැපරොස්කෝපි සැත්කමක් කරන එක. ඒ ලැපරොස්කෝපි සැත්කමක් මගින් ඒ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන පටකේ පුච්චලා දාන්න පුළුවන්. බර්න් කරලා දාන්න පුළුවන්. අපි ඩයතමයිස් කරලා දාන්න පුළුවන්. ගෙඩි තියෙනවා නම් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ඒ වගේ අප්‍රෝච් එකකට යනවා. එතකොට ඊට අමතරව එහෙම ඔපරේෂන් එකක් අත්‍යවශ්‍ය නැත්නම් අපි හෝමෝන ප්‍රතිකාර වලින් අපිට තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඒතකොට මේක මට සමාධියව ප්‍රශ්නෙට මේක නිට්ටාවටම සනීප කරනවා කියලා එකක් කරන්න බෑ. ඒ එන රෝගී කාන්තාවක තියෙන ප්‍රශ්න සහ එයාගේ තියෙන අවශ්‍යතාව අනුව අපි මේක තත්ත්වය පාලනය කිරීමක් තමයි කරන්නේ. අවසානයේ මේක නිශ්චිතවත් එම සම්පූර්ණයෙන්ම ඇඟෙන් අයින් කරනවා නම් පැලෝපීනාල ඩිම්බකෝෂ ඔක්කොම ටික සවුත් වෙලා නරක කරලා ඔක්කොම ගිහිල්ලා නම් අවසාන වශයෙන් ගර්භාෂයේ ඩිම්බකෝෂ සියලු දේ ඉවත් කිරීමත් මේකේ ප්‍රතිකාර ක්‍රමයක් තමයි අවසාන වශයෙන්. ඒකෙන්ද අපිට මේක සරල උත්තරයක් නෑ මේකට. අපි යම්කිසි කාන්තාවක් ආවම ඒ අදාළ කාන්තාවට ගැළපෙන ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් තමයි ගොඩක් කලාවට යන්නේ. ඔව් මහාචාර්යතුමනි, මේ ප්‍රතිකාර ක්‍රමවලට අමතරව අපේ ජීවන රටාවේ වෙනස්කම් වලින් මේ රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන්ද මහාචාර්යතුමනි? ජීවන රටාව මම ඉස්සරත් මතක් කරා වගේ මේ අපි ආර්ථව චක්‍රය හැදෙන වාර ගන්න අඩු කර ගැනීම තමයි එම් කරන්න ඕනේ. එතකොට අපි හිතමු යම්කිසි කාන්තාවක් ඉන්නවා නම් දරුවන් නොහදා. එතටම දරුවන් හදන අයට මේක අඩුයි. මොකද ඒගොල්ලොන්ගේ ගැප්ස් එනවා. ඔසප් චක්‍රය හැදෙන්නේ නැති අවුරුදු 1-2 ගැප්ස් එනවා ප්‍රෙග්නන්ට් වෙන කාන්තාවන්ට. එතකොට ඒ පැත්තෙන් වාසියක් තියෙනවා. එහෙම නැත්නම් මේ රෝගය ගැන දැනුවත් වෙලා මේක ඇති වෙන්නේ මේකේ හේතුව මම ඉස්සෙල්ලත් කිව්වා මේක ඔසප් චක්‍රය ඇතිවීම. එතකොට මේ ඔසප් චක්‍රය ඇති නොවන තත්ත්ව හදා ගන්න ඕන අපිට බෙහෙත් වලින්. එහෙමනොත් හෝමෝන පෙති අරගෙන අපිට පීරියඩ් එක නතර කරගෙන ඉන්න යම්කිසි කාලවල ඉන්න ඕන. නැත්තම් මේ තත්ත්වය ඉදිරියට යනවා. දැන් ගොඩක් වෙලාවට අපිට ප්‍රායෝගික ජීවිතයේදී අපි රෝගීන්ට ප්‍රතිකාර කරන වෙලාවදී අපි ගොඩක් වෙලාවට අපිට ෆේස් කරන්න වෙන ප්‍රශ්නේ තමයි අපි එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන කාන්තාවකට බෙහෙත් කරලා ඔපරේෂන් කරලා ගෙඩිය අයින් කරලා ඔක්කොම කරලා එයාගේ වේදනාව ඔක්කොම අඩු කරලා දුන්නාට පස්සේ අපි යම්කිසි උපදේශයක් දෙනවා මේ පීරියඩ් එක නවත්තගෙන ඉන්න බබෙක් හදන්න නැත්තම් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මාසය 2යි ඒ වැඩේ කරන්න. ඊට පස්සේ ආය ඒ ගැන මොකොත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ආය පීරියඩ් හැදිලා අවුරුද්ද දෙකක් හැදුනම ආයෙත් ගෙඩි හදාගෙන තමයි ඉන්නේ. ඒ වගේ දෙයක් තමයි මම ඇත්තට ප්‍රේක්ෂකයන්ට කියන්න කැමති. මේ අපිට විශේෂයෙන් ප්‍රවේශම් වෙලා එන්ඩෝමෙට්‍රියෝසිස් නවත්ත ගන්න බෑ. නවත්ත ගන්න තියෙන එකම ක්‍රමය තමයි පීරියඩ් දෙක නවත්ත ගන්න එක. මේ අනිත් එක අපි අර මතවල ඉන්න හොඳ නෑ. පීරියඩ් එක හැදුන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් කියලා. ඊට වඩා එන්ඩෝමෙට්‍රියෝසිස් ලොකු ප්‍රශ්නයක්. අපි යම්කිසි කෙනෙක් හිටියොත් එහෙම නෑ එහෙම හරියන්නේ නැහැ පීරියඩ් එක ස්වභාවිකව හැදෙන්න ඕන කිව්වොත් බැරි වෙලා හරි ඒ රෝගිය එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගියෙක් නම් එයාට ආපහු එන්ඩෝමෙට්‍රියෝසිස් එනවා. ඒකින්ද එහෙම දැඩි මතවල ඉන්න එකත් මේක හොඳ නැහැ. පීරියඩ් එක පුළුවන් තරම් අඩුවෙන් හදා ගන්න ඕන. හැම වෙලේම සුදුසුකම්ලත් නාරිවේද වෛද්‍යවරුගෙන් හරි උපදෙස් අරගෙන හරි විදිහට මේක පාලනය කර ගැනීම තමයි මේකට කළ යුතු හොඳම දේ. මහාචාර්යතුමනි, අද ඔබතුමා කාන්තාවන් වශයෙන් අපිට වටිනා උපදෙස් මාලාවක් ලබා දුන්නා. ඒ වගේම සමාජයේ කතා නොකරන කාන්තාවන් නිහඬව පීඩා විඳින මේ රෝගී තත්ත්වය ගැන ඉතා සරලව පැහැදිලි කරලා දුන්නා. ඉතින් මහාචාර්යතුමනි, අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ ගැන සරලව පැහැදිලි කරලා දුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි සම්බන්ධයි මේ වගේ අපි කතා කරන්න ඕන මාතෘකා ගෙනල්ලා කතා කරන එක ඇත්තටම අපේ ජනතාවට ඉතාමත් වටිනවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි.
තවත් මෙවැනි විශ්වාසදායක කාන්තා සෞඛ්‍ය ගැන දැනගන්න රජෙක් Women's Health YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම රජෙක් ගැන වැඩිදුර විස්තර දැනගන්න www.rajek.lk කියන අපේ වෙබ් අඩවියට පිවිසෙන්නත් පුළුවන්. අපව සම්බන්ධ කරගන්න 077 399 57 82 කියන දුරකථන අංකයෙන් අපව සම්බන්ධ කරගන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ වැඩසටහනකින් හම්බෙනකම් ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න.